මේ අද ප්‍රෝග්‍රෑම් එක මම මේ මාතෘකාව ගන්න හිතුවේ මේ ඉන්දියාව ඇමරිකාව ට්‍රේඩ් ඩීල් එක ගැන. මොකද මම අර ඉන්දියාව චීනය සහ ඇමරිකාව පිළිබඳ කතා කරාට පස්සේ ගොඩක් ප්‍රෝග්‍රෑම් එක බලපුවා මට මැසේජ් කරලා තිබ්බා, ටෙක්ස්ට් කරලා තිබ්බා මේ ඉන්දියා ඇමරිකා ට්‍රේඩ් ඩීල් එක ගැන කතා කරන්න. මොකද ඒ ට්‍රේඩ් ඩීල් එක ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක කතා කරන්න කියලා ගොඩක් අය කිව්වා මිලි දැන් මේ යන විදියට ඉන්දියානු ඇමරිකානු ට්‍රේඩ් ඩීල් එක ඉතාම ප්‍රබලව බලපානවා දකුණු ආසියාවේ දේශපාලනයට. ඒකට හේතුව තමයි ඉන්දියාව ලෝකයේ ඇතුලේ කොහොමද ගනුදෙනු කරන්නේ, බිස්නස් කරන්නේ, කාටද සහයෝගය දෙන්නේ කියන එක තීරණය වෙනවා බංගලාදේශය, නේපාලය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට. ඉතින් ඒක අවබෝධ කරගෙන තමයි මේ සංවාදය අපි කළ යුත්තේ. දැන් මේ වෙනකොට කොතනද ඇමරිකානු ඉන්දියානු ට්‍රේඩ් ඩීල් එක තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාවට ඇමරිකාව 150ක ටැක්ස් එකක් ගැහුවා. ලොකු ටැක්ස් එකක්. ගොඩාක් බඩු වලට එහෙම ලොකු ටැක්ස් එකක් ගන්න එකට හේතුවක් තියෙනවා. මොකද ඔය චීනේ ඇරුණාම අපි ගත්තොත් බෙහෙත් වැඩියෙන්ම මං හිතන්නේ යන්නේ ඇමරිකාවට ඉන්දියානු සමාගම් වලින්. ඊළඟට අපි ගත්තොත් ගොඩාක් ඇග්‍රි ප්‍රොඩක්ට්ස් විශාල වශයෙන් ඉන්දියාවෙන් යනවා ඇමරිකාවට. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ දේවල් වලට ලොකු ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඒක ඇමරිකා ඉන්දියාවේ ඉකොනොමි එකට තැවන්ත ප්‍රහාරයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉන්දියාවයි ඇමරිකාවයි අතර ට්‍රේඩ් ඩීල් එක නෙගෝෂියේෂන් එක පටන් ගත්තා. ඒවට කියනවා බයිලැටරල් ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් BTA එකේ සාකච්ඡා පටන් ගත්තා. ඒ සාකච්ඡා වැඩිගෙන ඇවිල්ලා අපි ගොඩක් අය හිතුවා 2025 අග වෙද්දී ඉන්දියාව ඇමරිකාවත් එක්ක ට්‍රේඩ් ඩීල් එක අත්සන් කරලා ඉවර කරයි කියලා. හැබැයි අවාසනාවකට ට්‍රේඩ් ඩීල් එක සාකච්ඡා කරලා ඉවර කරගන්න බැරි වුණා. ට්‍රම්ප්ගේ නියෝජිතයෝ ඔයගොල්ලෝ දන්නවා ගිය අවුරුද්දේ වයිස් ප්‍රෙසිඩන්ට් ආවා ඉන්දියාවට. TJ Vance, එලොන් මස්ක් ආවා, කොමර්ස් සෙක්‍රටරි ආවා. ඊළඟට ඉන්දියාව පැත්තෙන් යන්න පුළුවන් හැම කෙනෙක්ම ඇමරිකාවට ගියා. මේ සාකච්ඡා සේරම සිදුවෙමින් පවතුනත් 2025 අග වෙද්දී ට්‍රේඩ් ඩීල් එක නෙගෝෂියේට් කරගන්න බැරි වුණා. ඒ වගේම ඉන්දියාව තව හොඳ වැඩක් කරා. ඒ තමයි ඉන්දියාව මේ සේරම ASEAN අනිත් ට්‍රේඩ් ඩීල් වලට යන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ යුරෝපියන් යුනියන් එකත් එක්ක ඉතිහාසයේ ලොකුම ට්‍රේඩ් ඩීල් එක මේ වෙද්දී නෙගෝෂියේට් කරමින් යනවා. UK එත් එක්ක ඒගොල්ලන්ගේ ඉතිහාසයේ අත්සන් කරපු හොඳම ට්‍රේඩ් ඩීල් එක අත්සන් කළා. අනිත් පැත්තෙන් මේ යුරෝප් එක ගොඩක් වෙලාවට ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකකට යයි කියලා ගොඩක් අය කියනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ විශේෂයෙන්ම ගල්ෆ් එක, ඒ කියන්නේ මේ මිඩල් ඊස්ට් රටවල් එක්ක විශේෂයෙන්ම ආසියාන් එක අපේ ඊස්ට් එකේ තියෙන රටවල් සිංගප්පූරු, ඉන්දුනීසියා, පිලිපීන්, කාම්බෝඩියා, වියට්නාම්. එහා පැත්තෙන් ඔයගොල්ලෝ දැක්කනම් මෝදි යනවා. මෝදි සියලුම රටවල් වලට ගියා. ජෝර්දාන්, මිඩල් ඊස්ට් රටවල් සේට්ටම ගියා. යමින් මොකද්ද දැන් මේ කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ ඇමරිකාවෙන් එන රිස්ක් එක පුළුවන් තරම් අඩු කරගෙන තමන්ගේ වෙළඳපොළ අනිත් රටවල් වලට බෙදා හරින්න. එතකොට ඇමරිකාවේ 150 ටැක්ස් එක නෙගෝෂියේට් කරගන්න බැරි වුණත් ඉන්දියාවට අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ වෙළඳපොළ ස්ථාවරව පවත්වාගෙන යන්න අප්‍රිකාව, යුරෝපය, මිඩල් ඊස්ට් සහ ආසියානු රටවල් එක්ක. ඒ වැඩේ දැන් මේ යමින් පවතිනවා. UK අත්සන් කරලා ඉවරයි. අපි හිතනවා යුරෝපියන් යුනියන් ඩීල් එකත් මේ වෙලාවේ අත්සන් කරයි. ගල්ෆ් රටවල් එක්ක ඩීල් එක මේ වෙනකොට අත්සන් කරමින් යනවා. හැබැයි ඒ අතර මේ හරිම ඉන්ට්‍රෙස්ටිං සිද්ධියක් වුණා. ඊයේ යදායි පෙරේදා මේ දවස් ටික ඇතුළේ. ඒකයි මම මේ සාකච්ඡාව ගේන්න ප්‍රධාන හේතුව. ඒ තමයි ඇමරිකාවේ කොමර්ස් සෙක්‍රටරි කිව්වා ට්‍රේඩ් ඩීල් එක අපි ලෑස්ති කරලා ඉවර වෙලා තිබ්බේ. ඉන්දියාවට ඇමරිකාවට මේක අත්සන් කරන්න තිබ්බා. හැබැයි මම කිව්වා දැන් මේ කොමර්ස් සෙක්‍රටරි කියන්නේ මම කිව්වා මේ ඩීල් එක ට්‍රම්ප්ගේ ඩීල් එක. ට්‍රම්ප් තමයි ඩීල් එක හැදුවේ. ඒ නිසා මෝදි ට්‍රම්ප්ට කෝල් එකක් ගන්න ඕන කියලා. එහෙම කිව්වා. හැබැයි මෝදිගේ පාර්ශවයේ ඉන්දියාවේ පාර්ශවයෙන් ඒ කෝල් එක ගත්තේ නැහැ. ඒ හින්දා අරගොල්ලෝ කියනවා දැන් ඇමරිකාව එතකොට ඉතින් ට්‍රේඩ් ඩීල් එක වෙන්නේ නැහැ. කෝල් එක ගත්තේ නැති නිසා කියලා. දැන් අපි බලමු කොහොමද ලෝකේ ට්‍රේඩ් ඩීල් වැඩ කරන්නේ කියලා. චුට්ටක් කියවලා බලන්න chat GPT එකට හරි Google AI එකට හරි ගිහිල්ලා. ට්‍රේඩ් ඩීල් වැඩ කරන්නේ ජනාධිපතිවරු අතර යාළුකම් හින්දා නෙමෙයි. ඒවත් බලපාන්න පුළුවන්. හැබැයි ට්‍රේඩ් ඩීල් වැඩ කරන්නේ නිලධාරීන් අතර. ඇමරිකාවේ කොමර්ස් සෙක්‍රටරි, ෆොරේන් මිනිස්ට්‍රිය, ඒගොල්ලෝ ඉන්දියාවේ ෆොරේන් මිනිස්ට්‍රිය, කොමර්ස් මිනිස්ට්‍රිය නිලධාරීන් තමයි මේ සාකච්ඡා කරන්නේ. පොලිටිකල් විල් එක බලපානවා, නෙගෝෂියේට් කරන්නේ. ආණ්ඩු පෙරුණොත් මේවා ගෙනියන්න පුළුවන් ඒකයි. ඒගොල්ලෝ තමයි ලියකියවිලි හදන්නේ. දැන් ඉන්දියාව කියන්නේ බියුරොක්‍රටික් රටක්.
ඇමරිකාවත් එහෙම තමයි. මේ ට්‍රම්ප් මේක වෙනස් කරන්න දුවට. ඉන්දියාව හරිම බියුරොක්‍රැටික් රටක්. නිලධාරීන් ගොඩාක් හොඳ තීරණ ගන්නවා. ඉතාම බුද්ධිමත් ෆොරෙන් මිනිස්ට්‍රි එකක් තියෙන්නේ. ඉතාම බුද්ධිමත් නිලධාරීන් වැඩ කරන ඉන්දියන් ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එකක් තියෙනවා. ඒ නිසා මේ මෝදි කෝල් කරලා ට්‍රම්ප්ට කියන්න ඕනේ නැහැ මචං මේක අස්සම් කරමුද කියලා. නිලධාරීන් මේ සාකච්ඡාව කරගෙන ආපුවම දෙන්නට දෙපැත්තේ වාඩි වෙලා අස්සම් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉන්දියාව පොඩි අප්සෙට් එකක ඉන්නවා. ට්‍රම්ප් කියපු දේ ගැන ට්‍රම්ප් කියපු දේවල් දෙකක් ගැන. එකක් තමයි ඉන්දියාව පාකිස්තාන සීස් ෆයර් එක එයා නිසයි උනේ කියලා කියපු එක ගැන ඉන්දියාව අකමැත්ත ප්‍රකාශ කරා. ඊළඟට ට්‍රම්ප් ඊයේ පෙරේද විහිළුවක් කරා hello sir can I meet you කියලා මෝදි ඇහුවා කියලා. ඒක ගැන ඉන්දියාව අකමැත්තෙන් ඉන්නවා. නමුත් මේ කෝල් එක ගන්න නැතුව ඇත්තේ මම හිතන්නේ ඉන්දියානු බියුරොක්‍රැටික් සිස්ටම් එක වැඩ කරන විදිය නිසා. එහෙම ඉතින් මේක හොඳ රිලේෂන්ෂිප් එකක් අපි පවත්වාගෙන යන්න ඕන රටවල් දෙක අතර කියලායි මම හිතන්නේ ඉන්දියාව හිතන්නේ. ඉතින් මෙතන මේක අද මේ ඊටාම නරක තැනක ට්‍රේඩ් ඩීල් එක බ්ලොක් වෙලා තියෙන ටෙලිෆෝන් කෝල් එකක් ගත්තේ නැහැ කියන තැන. ඉතින් ඕක තමයි ඉන්දියා ඇමරිකා ට්‍රේඩ් ඩීල් එකේ තත්ත්වය. මේ වෙනකොට ඉන්දියාවේ විශාල පිරිස මම හිතන්නේ නූතන ඉතිහාසයේ ඉන්දියාවෙන් ඇමරිකාවට වැඩ කරන්න යන පිරිසකට වැඩියම වීසා නොලැබුණු අවුරුද්ද පහුගිය අවුරුද්ද විශාල පිරිසකට වීසා හම්බෙන එක අඩු වුණා. වීසා ඇප්ලයි කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉගෙන ගන්න යන සිසුන් ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒත් වීසා ප්‍රශ්න නිසා ඒ වගේ ලොකු හොස්ටයිල් සිටුේෂන් එකක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම මතක තියාගන්න ඕනේ අපිට නොපෙනෙන අංශ ගොඩකින් ඇමරිකාව සහ ඉන්දියාව අතර තව ගොඩාක් හොඳ ට්‍රේඩ් ඩීල්ස් සිද්ධ වෙමුණුත් පවතිනවා. මෙතන නරකම දේ තමයි කොංග්‍රස් එක මේ සතිය සහ ඊළඟ සතිය ඇතුළත ඇප්‍රූව් කළොත් රෂියන් ඔයිල් ටැක්ස් එක රෂියන් ටැක්ස් එක කියන්නේ රුසියාවත් එක්ක ගනුදෙනු කරන රුසියාවෙන් තෙල් ගන්න අයට 100ට 500ක ටැරිෆ් එකක් ගහනවා ඇමරිකාව. 100ට 500ක. ඒ ටැරිෆ් එක ආවොත් ඒ ටැරිෆ් එක ඉන්දියාවට වදිනවා. ඉන්දියාවට ඒ ටැරිෆ් එක වැදුනොත් ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන එක ගොඩාක් අමාරු වෙනවා. එක්ක රුසියාවත් එක්ක ගනුදෙනු කරන එක නතර කරන්න වෙනවා. ඉන්දියාව වෙච්ච අපහසුතාවයකට ඇමරිකාව ඉස්සරහ වැටුනොත් ගල්ෆ්, ඇෆ්‍රිකන්, ආසියාන්, යුරෝපියන් රටවලුත් එයාලා ඉන්දියාව අමාරු වැටලා කියලා දන්න හින්දා එයාලගේ ට්‍රේඩ් නෙගෝෂියේෂන් උත් තව පොඩ්ඩක් හાર્ඩ් කරනවා. ඕක තමයි දැනට තියෙන තත්ත්වය. කියවලා බලන්න ලෝකෙ මොකද වෙන්නේ කියලා. ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන ට්‍රේඩ් නෙගෝෂියේෂන් එක කිසිම තැනකට යන්නේ නැති විදියට නැවතිලා තියෙන එකට හේතුව ලංකාවේ ආණ්ඩුවට තාම බැරි වෙලා තියෙනවා චීෆ් නෙගෝෂියේටර් කෙනෙක් පත් කරගන්න. ඕකයි තත්ත්වය. මිලි I need a coffee. බොහොම ස්තුතියි සබ්ස්ක්‍රයිබ් කරනවට බලනවට සපෝට් කරනවට මේ කෝපි එකක් බීලා සතුටින් ඉන්න. බොහොම ස්තුතියි එහෙනම්.